ටිකවරයක් බලන්න ගෙදරවත් ගමේ කට්ටිය හරියට වැඩ. පේනවනේ. පොල් බින්දිනවා, පොල් ගානවා, අකුරු කුඩු කරනවා. අපි මේ ලෑස්ති වෙන්නේ අපි හැම අවුරුද්දකම කරගෙන යන කුරක්කන් කැඳ දන්සල දෙන්නේ. මේ අපේ ගමේ කුක්. විශේෂයෙන්ම අපි මේ දන්සල කරගෙන යන්නේ අනුරාධපුරේ වඳින්න පුළුවන් යන අය වෙනුවෙන්. අපි දැන් ලෑස්ති කරගෙන ආපු බඩු ටික මෙතෙන්ට ගෙනල්ලා තමයි උණු කරන්නේ. ඔන්න දැන් අපි කැඳ එක හදාගෙන ඉවරයි. දැන් ඉතින් අපේ දන්සල පටන් ගන්නයි යන්නේ. ඔයාගේ මේ අහන්නේ විස්තරේ මොකෝ දත්තේ කියලා. තාත්තේ හොඳයි. අවුලක් නැහැ. අම්මෝ ඇඟට ඉතියි. එන්නේ නව ශ්‍රීලන්තේ ඉඳන් අපිට සප් එක දෙන අපේ තාරක අයියා. ආයි කියන් කට්ටිය බලන්නේ. එහෙනම් බුස්සර්රා ගියා පරිස්සමට ඉන්න. වෙලාව 1:34යි. ඔන්න අපි දැන් පටන් ගන්න හදන්නේ අපේ දන්සල. එන්න අනේ එන්න බොන්න අයියේ දාන්න ඕම දාන්න අපේ විදුරු දාසන ඔයාලා කරපු පුණ්‍ය කරදේට ඔන්න ඔය විදිහට අපේ දන්සල භුක්ති විඳින කට්ටිය අපිට ගොඩක් පින් දීලා තමයි යන්නේ. දෙන්න. ඔබතුමාලා මේ දෙන දන්සල අපි උතුම් ලෙස බුද්ධ සත්‍ය විදිනවා. ඔය ඔබතුමාලාට දිගු කාලයක් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුරක්කම් කන්නේ. රයිට් එකයි වෙලාව. තාමත් අපි දන්සල වෙනවා. තාම ඉවර නැහැ. ගොඩක් වයින්න පටන් ගත්තා. පොඩි වැස්සකින් පස්සේ අපි ආයෙමත් අපේ වැඩේ පටන් ගත්තා. අපි රෑ ඉඳලා මහන්සි වෙනවනේ. ඉතින් පාන්දරට පොඩි නිදිමතක් එනවා. ඒ වෙලාවට අපි මෙන්න මේ වගේ පොඩි ඩාන්ස් පාරකුත් දානවා. Kita